හෙලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඉතින් අද vlog එකෙන් ඔයාලට අරගෙන ආවේ යෝක්ෂයර් ඩේල් වල අපේ travel එකේ vlog එක. ඉතින් බලමු අපි මොනවද කරන්න කියලා. මුලින්ම අපි travel කරන අතරමැදදී charge කරන්න නැවැත්තුවා මෙතන සේඩ කෝට් හොටෙල් කියලා හොටෙල් එකක. ඉතින් මෙතනදී අපි ice creams උයි coffees උයි try කරා. ඊට පස්සේ අපි ආයේ drive කරන්න පටන් අරගෙන 6 hour වගේ drive එකකින් පස්සේ අපේ first day වල අපේ stay location එකට ආවේ මෙන්න මේ විදිහට. අපි එනකොට චුට්ටක් රෑ වුණේ මොකද අපි ඉන්න stay location එක අවටම අපි බලන්න දාගෙන තියෙන view points කිහිපයක් තියෙනවා. ඉතින් අපි ඒ ටික explore කරන්න ගියා මුලින්ම. මොකද ඒ ටික ළඟයි අපිට next day එකට ඒ ටික දාගන්න ඕනේ නැති නිසා අපිට ඒ වෙලාවේ time තිබුණ නිසා ඒ ටිකත් බලලා එහෙම්මම අපි hotel එකට ආවා check in වෙලා අපේ room එකට. දැන් ඉතින් ඔයාලා මේ දකින්නේ අපේ room එක මෙන්න මේ විදිහට තියෙන ලස්සන view එකක් තියෙනවා. මම හිතන විදිහට මම ඒක රෙකෝඩ් කරගත්තා මම ඔයාලට පෙන්නන්න. අපි දෙන්න දැන් ඩිනර් ගන්න යන්න හදන්නේ. යන් ගිහිල්ලා බලමු. ලස්සනයි නේ බබා. මේක තමයි රෙස්ටෝරන්ට් එක මේගොල්ලන්ගේ. ලස්සනයි. මෙයා තාම ඩිසයිඩ් කරනවා මොනවද කන්නේ කියලා. අපිට මෙහෙම දෙයක් තියෙනවා. ඔව්. ඒකල ගොඩාක් තියෙන ඔප්ෂන්ස් මේගොල්ලන්ගේ මේ බලමු. අපි ෆුඩ් ඕඩර් කරා තාම මේ නැහැ ආවේ. ආවහම ඔයගලන්ට පෙන්නන්නම් මොනවද අපි ඕඩර් කරේ කියලා. චුට්ටක් පරක්කුයි හැබැයි කෑම. මොකද මං හිතන්නේ අපි මේ මේන් කෝස් සුයි ස්ටාර්ටර්ස් සුයි ඔක්කොම මේ all together දැන් මේක නිසා වෙන්න ඇති මේ ටිකක් පරක්කුයි කෑම. අපිට මේ බුකින් එකක් තියෙනවා ස්පා එකට 8ට. එකට යන්නත් ඕනේ. ටක් ගාලා කෑම කන්න වෙනවා අපිට. ඉන්න තියෙන ටයිම් එක දැන් එන්න අඩු වෙනවා මෙතන ඉද්දි. ඔන්න දැන් තමයි අපිට කෑම ටික ආවේ. දැන් වෙලාව 7:45යි. 8 වෙනකොට අපි යන්නත් ඕනේ. අපි ගත්තා මාගරීටා පීට්සා එකකුයි full fat chicken. මේක තමයි අපේ මේන්ස් අපි ඕඩර් කරපු. තව සුප් එකක් එන්න තියෙනවා. හොව් ළමයි චුට්ටක් ඉන්න. ඔයාලට අපි ඩිනර් අරගත්තට පස්සේ මොනවාද කරේ කියලා පෙන්වන්න කලින් මං ඔයාලව ආපස්සට එකගෙන යනවා vlog එකේ. ඒ කියන්නේ අපි හරියටම හොටෙල් එකට check in වෙන්න ආපු වෙලාවෙ ඉඳන් අපි ගියපු තැන් අපි එක්ස්ප්ලෝර් කරපු තැන් මොනවාද කියලා තමයි දැන් ඔයාලා බලන්න හදන්නේ. ඒක බලලා ඉවර වෙලා අපි බලමු ඩිනර් අරගෙන අපි මොනවද කරේ කියන එක. හොටෙල් එකට check in වෙලා අපි ටක් ගාලා ඒ කියන්නේ බෑග්ස් වත් රූම් එකට දාන්න නැතුව කෙලින්ම ගියේ අපි අර හිතාගෙන හිටපු view points ටික බලන්න කලවර වෙන්න කලින්. මොකද අපිට හිතුණා අපි ආපු දවසේම ඒ ටික explore කරොත් අපිට තව ඉතුරු බලන්න තියෙන දේවල් බලන්න තියෙන වෙලාව ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් මේ අපි යන්නේ මැල්හම් කෝව් කියන ලස්සන තැන බලන්න. ඒක තියෙන්නේ අපි නැවතිලා ඉන්න ස්ටේ ලොකේෂන් එකට 5 minutes වගේ දුරින්. බලන්නකෝ මේ view එක ටිකක් කරවලයි තමයි. ඒ වුණාට හරිම ලස්සනයි. අපි යන අතරමඟදී අපි දැක්ක මේ තාරාවෝ ඉන්න චූටි ෆාම් එක. ඉතින් තාරාවෝ එක පාට හැම තැනම දුවනවා හරිම ලස්සනයි. මට ඕන වුණා මේ view එක ළඟටම ගිහිල්ලා බලන්න. ඉතින් මේක නිසා මම මේ ළඟටම ගියා ෆොටෝස් කිහිපයක් ගන්න මේ තාරාවන්ගේ.
මේ හරි දුරක් යන්න වුණා. ඉතින් පල්ලෙහාට බැහැලා මේ දැන් ඔයගොල්ලෝ දකින්නේ මම හති දාගෙන දුවගෙන එනවා මේ පල්ලෙහාට ගිහිල්ලා බලන්නකො කොච්චර දුරක් මං ගියාද කියලා බලන්න. අර ෂොට් එක ගන්න අතන්ට අර ඈතට ගියා. behind the scenes. मल से ना पावी पावी तैसे दवटे माँ सितम वीला मानित माने से नहीं सुसे माँ लाई रे रन गवीला सदा स्नेह मल वही वहुना. Look at that view, guys. Beautiful Melham Cove. සීතල නම් ඇත්තටම දැනෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දකින්න ඇති අපි මෙන්න මෙතන ක්‍රොස් කරගෙන ආවේ වතුර පාර. අන්න අරයා ගියා අරහේ වතුර එන්නේ කොහෙන්ද කියලා බලන්න. අන්න අරහේ ආර වසර 1200කට කලින් තිබුණු වින්ටර් සීසන් එකේ ග්ලැසියර් වලින් දියුණු ජලය හුණුගල් මතින් පහළට අරගෙන ගිහිල්ලා අද වෙනකොට වක්‍රාකාර විදිහට නිර්මාණය වෙලා තියෙන මේ තැනට කියන්නේ Melham Cove කියලා. 80 meters 260 feet curving limestone shape එකට හැදලා තියෙන මේ cliff එක වටේ ඇවිදිනවා නම් ඔයාලට 40-50 minutes අනිවාර්යෙන්ම යනවා. ඒ වගේම අපි හැමෝම ආසාවෙන් බලපු Harry Potter series එකේ Deathly Hallows part 1 එක shoot කරලා තියෙන්නේ මේ Melham Cove location එකේ. ඉතින් මෙතෙන්ට ටුවරිස්ලා ගොඩාක් එනවා hiking කරන්න. ඒ වගේම මෙතන ලස්සන බලන්න. මෙතන තව ලස්සන waterfalls දෙකක් තියෙනවා. අපි next day එකේ යනවා එතන explore කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට Melham Cove ගැන පොඩි හරි idea එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. Now turn right onto Mark House Lane. ආහස් හරි ලස්සනයි. We are heading back to hotel again. ඔය විදිහට තමයි අපි යෝක්ෂයර් ඩේල් වලට ආපු ෆස්ට් ඩේ එකේ අපි Melham Cove එක්ස්ප්ලෝර් කරන්න ගියේ. ඉතින් අපි යනකොටත් චුට්ටක් කරවල වැටිලා තමයි තිබුණේ. ඒත් ඉතින් අපි කොහොම හරි එක්ස්ප්ලෝර් කරා. එක්ස්ප්ලෝර් කරලා ඉවර වෙලා අපි දැන් මේ ටග් ගාලා හොටෙල් එකට යනවා. දැන් ඔයාලට මම ඩිනර් එක ගත්ත තැන ඉඳලා අපි මොකද කරේ කියලා තමයි ඊළඟට පෙන්වන්න හදන්නේ. කලින් ඔයාලට කිව්වත් වගේ අපි ඩිනර් එක අරගෙන ඉවර වෙලා ස්පා එකට බුක් කරලා තිබුණා. ඉතින් අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ හොටෙල් එකේ ස්පා එකට. ඇතුළට ගිහින් බලමු අපි කොහොමද ස්පා එක කියලා. ඇතුළට යනවත් එක්කම මේ විදිහට ඔයාලගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන විදිහට යාලා ස්පා ඒරියා එක හරිම ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම එයාලා ගොඩාක් මෙතන යූස් කරන්නේ සෝතීස් එකේ ප්‍රොඩක්ට්ස්. ෆස්ට් ඩෝ එකකින් එන්ටර් වෙනවත් එක්කම මේ විදිහට එයාලා ලොකර්ස් දීලා තියෙනවා. ඔයාලගේ ක්ලෝත්ස්, ඇක්සසරීස් ඔයාලට ඒ ලොකර්ස් වලට දාන්න පුළුවන්. ඒ වගේම එතනම ටවල්ස් තියලා තියෙනවා ඔයාලට අරගෙන යූස් කරන්න. ඒ වගේම මෙතන එහා පැත්තෙන් තියෙනවා ලොකර්ස් වලට එහා පැත්තෙන් ඔයාලගේ වොෂ්රූම් ඒරියා එක. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු ස්පා එක මොන වගේද කියලා. අද කවුරුත් නෑ අපි දෙන්න විතරයි. මේ තියෙන පූල් ඒරියා එක. ඊට පස්සේ මේ විදිහට පූල් ඒරියා එක තියෙනවා. මේ විදිහට තමයි මේ ටග් ගාලා ගෙනාව ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ විදිහට තමයි සෝනර්ස් තියෙන්නේ. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ ස්ටීම් රූම් එක. ඊට පස්සේ අතන පූල් එක. මෙතන තමයි ජකූසි එක. මෙතන අයිස් යනවා. පස්සේ මෙතන තියෙනවා ෂවර් එක. ওই විදිහට තියෙන එළියක් තියෙනවා. පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට පෙන්නන්න.
අපි කොච්චර ලකීද කියලා ළමයි මේ වෙලාවේ ස්පා එක ඇතුලේ කවුරුත්ම නැහැ. අවුට්ඩෝර් ජකුසි එකේ නම් ලේඩිස්ලා දෙන්නෙක් හිටියා. ඉතින් අපි දෙන්න හොඳ මී ටයිම් එකක් ගත කරා. chat එකකුත් දාගෙන හරිම ෂෝක්. ස්පා එකේ තියෙන ස්පෙෂාලිටි එක තමයි යාලට අවුට්ඩෝර් ඉන්ෆිනිටි පූල්ස් දෙකක් තියෙනවා. ඉතින් අපි මේ දැන් ඉන්නේ එකක. ඉතින් මෙතනට උදේට නම් ලස්සන view එකක් පේනවා ඇති. අපි ආවේ රෑ නිසා අපිට නම් එහෙම ලොකුවට view එකක් බලන්න බැරි වුණා. හැබැයි අපි දෙන්න ටයිම් එක ගොඩක් enjoy කරා මෙතන. ඉතින් කාර්ය බහුල ජීවිතෙන් මිදලා මේ වගේ ස්පා ඩේ එකක් ගන්න එක ඇත්තටම මනසට හරිම ලොකු සහනයක්. ඉතින් මෙතනින් තමයි මේ ස්පා එකට ගිහිල්ලා ආයේ අපේ රූම්ස් වලට යන්න තියෙන්නේ. ඇත්තටම අපි දෙන්නම මාරම ක්වොලිටි ටයිම් එකක් ස්පෙන්ඩ් කරා. ෂෝක් අද නම් දවස අපි දෙන්න ගොඩාක් මහන්සි වෙලා තමයි වෙන්නේ. ආවෙත් එනකොට මේ මාර විදියට බොඩි එක එහෙම හැක් වෙලානේ ආවේ. එද්දි මේ හැබැයි දැන් නම් මාර සනීපයක් දැනෙනවා. හෙට දවසට රෙඩි නේ. ෆුල් බොඩි එක ප්‍රෙප් කරගෙන තියෙන්නේ දැන් හෙට දවසට. ටක් ගාලා මේ ඇතුලේ ගන්න බෑ වීඩියෝ ක්ලිප්ස්. ඕගොල්ලන්ට පෙන්නන්න ඕන හින්දාම අපි ගත්තනේ. ටක් ගාලා හොරින්. ස්පා එකට ගිහිල්ලා ඇවිල්ලා අපි හොඳ තේ එකක් හදාගෙන බිව්වා. බිස්කට්ස් එහෙමත් තිබුණා මෙතන යාලා තියලා ඒවත් කාලා. මේ යෝක්ෂයර් ටී හරිම ප්‍රසිද්ධයි. අපේ ලංකාවේ සිලෝන් ටී වගේ තමයි ළමයි. ඉංග්ලන්ඩ් වල ප්‍රසිද්ධම ටී එකක් තමයි යෝක්ෂයර් ටී කියලා කියන්නේ. උදේම තියෙන ඒ මීදුම කඳුවලට වැටිලා කඳුවල soft green color එක හරිම ලස්සනට උදේට පේනවා. ඒ වගේම කඳු බෑවුම් වල ඉන්න බැටළුවෝ කොළ පාට කඳුවලට එරෙහිව කුඩා සුදු පාට වලාකුළු වගේ හරිම නිදහසේ එහෙට මෙහෙට යනවා. බලන් ඉන්න හරිම ලස්සනයි. ඉතින් මම මෙතනට වෙලා නැවතිලා චුට්ටක් වෙලා බලාගෙන හිටියා ඒ ලස්සන. ට්‍රැවල් එකේ සෙකන්ඩ් ඩේ එකේ දවස පටන් ගන්න මුලින්ම අපි ආවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. එයාලගේ බ්‍රෙක්ෆාස්ට් එක arrange කරලා තියෙන රෙස්ටෝරන්ට් එක තියෙන්නේ මේ විදිහට. බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ කියලා බැලුවොත් ස්ප්‍රෙඩ්ස් වර්ග, ෆෘට්ස්, ඒ වගේම ජූසස් ಜಾති දෙකක්, වෝටර්, බේකරි අයිටම්ස්, ක්‍රොසොන්ස්, සිනමන් බන්, කස්ටර්ඩ් බන්, මෆින්, චොක්ලට් ක්‍රොසොන් මේ වගේ ගොඩාක් බේකරි අයිටම්ස් එයාලා arrange කරලා තිබුණා. ඒ වගේ මෙහා පැත්තෙන් වෙනම ග්‍රනෝලා, යෝගට් arrange කරලා තිබුණා. තව අර චූටි ඈතින් පේන කියුට් බොටල්ස් වල යාලා දාලා තියෙන ෆෘට්ස් කපලා, ඒ වගේම chia seed pudding, granola yogurt, ඔය වගේ ගොඩාක් ලොකු වෙරයිටි එකක් තිබුණා. ඉතින් මගේ නම් බ්‍රෙක්ෆාස්ට් කෝනර් එකේ ආසම දේ තමයි අර චූටි කියුට් බොටල්ස්. මම ඒ හැම එකකින්ම එක ගානේ try කරා. මොකද ආසාවටම ඒක ලස්සන නිසා මට හිතුණා try කරලා බලන්න. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඒරියා එක මේ විදිහට හරිම ලස්සන countryside view එකක් එක්ක තමයි තියෙන්නේ. මෙන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එක ආවා, මේන් බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් මේක යෝක්ෂයර් ටයිප් එකට හදලා තියෙන බ්‍රෙක්ෆාස්ට් එක. අපි දෙන්නම ගත්ත එකම දේ තමයි. මෙයා ගත්තේ ස්ක්‍රම්බල් එක, මම ගත්තේ ෆ්‍රයිඩ් එක. ඒක තමයි ඩිෆරන්ට් එක. එහෙනම් දැන් මේ ලස්සන view එක දිහා බලාගෙන කෑම කන්න තමයි තියෙන්නේ. අපි දැන් චෙක් අවුට් වෙලා යන්න පිටත් වෙනවා අපේ next destination එකට. බලමු අපි කොහෙටද යන්නේ කියලා. හරි ලස්සනයි. ඉතින් මේ පැත්ත දැක්කම ආසයි දෙනවා. අපි ඊළ හරි ලස්සන ටයිම් එකක් ස්පෙන්ඩ් කරා නේද?
අපේ යෝක්ෂියර් ඩේල් ට්‍රැවල් එකේ සෙකන්ඩ් ඩේ එක. අපි මේ දැන් තාම ඉන්නේ ස්කිප්ටන් වල. ස්කිප්ටන් වල අපි ඊයේ ගියා මැල්හම් කෝව් බලන්න. ඉතින් අපි අද යන්නේ ඒ රූට් එකේම අනිත් පැත්තේ රූට් එක. ඒ පැත්තේ තියෙනවා වෝටර්ෆෝල්ස් දෙකක්. ඉතින් ඒ දෙක බලන්න තමයි අපි අද ඔයාලව එක්කගෙන යන්නේ. අපි බලමු කොහොමද එතන කියලා. සතපුම් වලින් සතපුම් එකමාරක් තියෙන්නේ. ඉතින් පයින් තියෙන්නේ මේ පොඩි හයිකේ උඩටි. ඉතින් ගිහලා බලමු. ටක් ගාලා යන්නත් ඕනේ අපිට තව තැන් ගොඩාක් බලන්නත්. අපි ඊයාපු මේ මල්හම් කෝව් එකක් තියෙන මේ පැත්තෙමයි. ඔව්. අනිත් අනිත් පැත්තේ පැත්තේ. තින්දා මැල්හම් කෝව් එක අනිත් පැත්තේ ෆුට්පාත් එකනේ. අපි ගිහලා බලමු එනං මොනවද තියෙන්නේ කියලා. අර කුණු කැල්ලක්වත් නැහැ නේ. ඔව්. ගාවෙච්ච එහෙම දාලා නැහැ මෙයාලා. ඔව්. හම්බෙට ක්ලීන්. රූට් එක. 15 minutes, 2 seconds per kilometre. මේ චූටි ගේ දැකලා අපි දෙන්න කතා කර කර හිටියා නිකන් බලන්නකො හන්ටඩ් හවුස් එකක් වගේනේ බය හිතෙනවා. ඒක දැක්කහම අර හදලා තියෙන විදිහට එහෙම කියලා. ඉතින් විහිළු කර කර කොහොමද අස්සෙන් හොල්ගුණක් බලන්න කියලා. vlog එක edit කරද්දි මටම hina මං කරන පිස්සු වැඩවලට මම ඉතින් එක එක පිස්සු දේවල් කිය හස්බන්ඩ්ට මේ ඇද කර විහිළු කර යනවා තමයි ඔයගොල්ලෝ දකින්නේ. අපි travel කරද්දි ওই වගේ පිස්සු වැඩ හරියට කරනවා. තියෙන්නේ ඔයාලා බලනවා ඇති මේ ඇයි vlog එකේ මේ නිකන් පරිසරය නිකන් ඩාර්ක් වයිබ් එකක් තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් අපි මේ travel එක කරේ winter season එකේ. ඒ කියන්නේ February වල වගේ හොඳටම සීතලයි ඉංග්ලන්ඩ් වලට. ඉතින් එතකොට හැම තිස්සෙම ඩාර්ක් වයිබ් එකක් තමයි තියෙන්නේ ඉංග්ලන්ඩ් වල හැම පැත්තක්ම. ඉතින් ඒක නිසා තමයි ඔය ඩාර්ක් වයිබ් එකක් තියෙන්නේ. ලස්සන හොඳම ලස්සන. පේනද ගල් තියෙන ඉතින්. ඉන්න නැමිලා යන්න. මේ තියෙන්නේ අපි දැන් බලන්න ආව වෝටර්ෆෝල් එක. ජැනට් කොස් තමයි ඒකේ නම. කොළම කොළ පාටින් පිරුණු ලස්සන කඳු ගොඩාක් තියෙන මේ වගේ කාත් කවුරුත් නැති චූටි පාරක් දැක්කහම ඔයාලටත් මම වගේ පිස්සුවෙන් වගේ දුවන්න හිතනවාද? ඇත්තටම මට නම් කෑ ගහලා හයියෙන් දුවන්න හිතෙනවා මේ වගේ ලස්සන තැන් දැක්කහම. ගොඩාක් සතුටින් හිත පිරෙනවා. හරි ඔයාලට චූටි අප්ඩේට් එකක් දෙන්නම්. අපි දැන් එක වෝටර්ෆෝල් එකක් කලින් බැලුවනේ. දැන් යන්නේ තවත් වෝටර්ෆෝල් එකක් බලන්න. මේ වෝටර්ෆෝල් එකේ නම ගෝඩේල් ස්කා.
ඉතින් ඇත්තටම ඔයාලා යෝක්ෂියර් ඩේල් ආවොත් අනිවාර්යෙන්ම මේ වෝටර්ෆෝල් එකත් බලන්න යන්න ඕනේ. අපි කලින් බලපු වෝටර්ෆෝල් එකට වඩා හාත්පසින්ම වෙනස් වෝටර්ෆෝල් එකක් තමයි අපි දැන් බලන්න යන වෝටර්ෆෝල් එක. ගෝඩෙල්ස් කා තමයි ඉතින් නම වෝටර්ෆෝල් එකේ. අපි ඩ්‍රෝන් ක්ලිප්ස් ටිකකුත් ගත්තා ඔයාලට පෙන්නන්න. ඉතින් අපි බලමු මොන වගේද කොච්චර ලස්සනද කියලා ඒ වෝටර්ෆෝල් එකත්. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගල් වලින් හදලා තියෙන තාප්පයක් වගේ තියෙනවා. ඒ තාප්පේ මැදින් තමයි මේ වෝටර්ෆෝල් එක ගලාගෙන එන්නේ. රස්නේ නේද? කකුල පොඩ්ඩක් හොදේකමද? නැවුම් ජලය බලාගෙන මෙයා කකුල හොදගන්න. ඇයි අපි මඩ ගොඩකනේ ආවේ? මේ වතුර පාර මෙහෙම ගලාගෙන යනවා ළමයි මේ. හරිද? හිතාගන්න බෑ මේ කඳු වලට මේ ගල් සම්බන්ධ වුණේ කොහොමද කියලා. අමුතුයිනේ. මම හිතන්නේ උඩ ගල් ටික පෙරලා එන ගමන් කැඩිලා තියෙනවා. මෙච්චර පොඩි පොඩියට ගස්ුත් හැදෙන්නේ උඩ. ඔය ගල් විතරනේ නේද පසොත් නැහැ. තනිකර ගල් වලින් ඇදලා තියෙන මේ කන්ද. ඔයාලට පේනන් චූටි ගල් තියෙන්නේ නේ. අපි ඔයාලට ඩ්‍රෝන් එකේ අවල ලස්සන ෂොට් එකක් පෙන්නන්නම් මෙතන. මේ හරි ලස්සනයි ඉතින්. මහන්සියක් තියෙන දැන් කියන්නේ. අපි ආර දැක්ක වතුර පාර මතුවෙන්නේ මෙන්න මෙතන. වව්. ෆිල්ම් එකක් වගේ මට මතක් වෙන්නේ Game of Thrones movie එක. නෝර්ත් යෝක්ෂියර් වල මැල්හම් ප්‍රදේශයේ තියෙන ගෝඩෙල්ස්කා වෝටර්ෆෝල් එක මීටර 100ක උසකින් යුක්තයි. ඒ වගේම මීටර් 12ක උඩ ඉඳන් තමයි මේ දිය ඇල්ල පහළට ගලා හැලෙන්නේ. මේ දිය ඇල්ල ලයිම්ස්ටෝන් චූටි පීසස් වලට කැඩිලා තමයි අද වෙනකොට මේ වගේ හරිම ලස්සනට මේක හැදිලා තියෙන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඒ තමයි ඔයත් මමත් අපි හැමෝම Netflix එකේ හරිම ආසාවෙන් බලපු The Witcher TV series එක. හෙන්රි කෙවිල් මේන් කැරක්ටර් එක විදිහට රංගපාන මේ TV series එකේ season 2 එකේ episode 3
What is Lost කියන මේ පාර්ට් එක මෙතන තමයි ෂූට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා ටක් ගාලා Netflix එකට ගිහිල්ලා එනම් බලන්නකෝ. ඉතින් මේ වගේ දේවල් ගොඩාක් එක තමයි මේ වෝටර්ෆෝල් එක හැදිලා තියෙන්නේ. මම ඔයාලට කියපු විස්තර මම හිතනවා ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. බලන්නකෝ ඉතින් මෙතන කොච්චර ලස්සනද කියලා. අපි ගොඩාක් වෙලා මෙතනට වෙලා හිටියා. ඒ ලස්සන විඳ ගන්න. මේ යන පාරේ ඔව්. මේ ඒ ළඟට යනකම් මේක පේන්නේ නැහැ. ඒ හින්දා ගොඩක් කර්ව් එකක් තියෙනවා. ඒ කර්ව් එකකින් හැරිච්ච ගමන්ම ෆුල් Surprise. පුදුම ලස්සනයි ඒ view එක. ඇත්තටම $1,000,000 view එකක් ඒක. ජීවිතේ දකින්නම ඕන විදිහේ ලස්සනම කියන්නේ S දෙකෙන් මැරෙන්න කලින් දකින්න ඕන විදිහේ ලස්සන view එකක්. දැන් ඔය අපි දැක්ක ඒ view එක මට නම් මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති views වලින් එකක්. අපි මෙච්චර travel කරන්න යනවා. ඔය වගේ කියන්නේ අපි සමහර views දකිනවා ඒව ජීවිතේට අමතක කරන්න බෑ ජීවිතේ. මාර ලස්සන view එකක් තමයි ඒක. අපි දෙන්න ඉතින් ගොඩක් වෙලා හිටියනේ එතන. ටයිම් එක ගොඩක් එන්ජොයි කරා. ලස්සන drone shots ටිකක් ගත්ත අපි ඔයගලන්ට මේ බලන්න දාන්න. වෝටර්ෆෝල් එක බලලා යන අතරමඟදී අපි ලස්සන දේවල් ගොඩාක් දැක්කා. ඉතින් අපිට චූටි බඩගින්නක් ආපු නිසා අපි යන මගදී අපිට මෙතන හම්බුණා. පියාවා කොෆි එකක් ගන්න මෙන්න මේ චූටි මොනහයි සොෆ්ට් ඩ්‍රින්ක් එකකුත් ගමු. මේ උඩ ලස්සනයි නේ. Take away. Yeah. Making slice එකක් අපි ගත්තේ. මේ ටිකයි. මෙන්න මේක හරි ෆේමස් මේ ඕල්ඩ් බාන් ටී රූම් කියන මේක නිකන් කැෆේ එකක් වගේ තියෙන්නේ. මෙතනින් තමයි අපි ගත්තේ මේ කොෆි and කේක් හැමදේම. මෙන්න තියෙනවා කේක් එක. කාලා බලමු. Hey. Hello. Hi. කේක් කන ගමන් අපි එතන හෝසර්ස්ලා හිටියා. අපි එතන view එකක් චුට්ටක් enjoy කරලා එහෙමම අපි ආයෙත් යන්න පටන් ගත්තා අපේ next place එකට. අපි ඊළඟට යන්නේ Bolton Abbey කියලා කැතීඩ්‍රල් එකක් බලන්න. ඉතින් ටිකක් දුර යන්න තියෙනවා මෙතන ඉඳලා Bolton Abbey බලන්න. ඔයාලා ඔය දකිනවා වගේ මගේ යෝක්ෂියර් ඩේල් vlog එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම මේ climate එක ඔය විදිහ dark vibe එකක් තමයි තියෙන්නේ. ඉතින් අර ඔයගලන්ට කලින් කිව්වා වගේ අපි මේ ගියේ winter season එකේ.
ඒක නිසා තමයි මේ විදිහට ඩාර්ක් වයිබ් එකටම තියෙන්නේ. ඉර නම් නැතිම තරම්. ඉරක් ඒ කියන්නේ උදේටත් දකින්න නැහැ, හවසටත් දකින්න නැහැ. හැබැයි මේ කන්ට්‍රි සයිඩ් එක යෝක්ෂියර් ඩේල් වල හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති බලන තැන ෆීල්ඩ් එක හරිම ග්‍රීනි, හරිම ලස්සනයි. ඔන්න අපි කතාවෙන් කතාව බෝල්ටන් ඇබී කැතීඩ්‍රල් එක ළඟට ආවා. ඉතින් මේ කැතීඩ්‍රල් එක ගැන ඔයාලට චූටි විස්තරයක් කියන්නම් මම. බෝල්ටන් ඇබී කැතීඩ්‍රල් එක තියෙන්නේ හරියටම ස්කිප්ටන් වල ඉඳලා 10 miles වගේ දුරකින්. ඒ වගේම මේ චර්ච් එක හදලා තියෙන්නේ ඔගස්ටීනියන් කැනන්ස් කියන රිලිජියස් ගෲප් එක. චර්ච් එක අවුරුදු 900ක් පරණයි. ඒ වගේම මෙතන රිලිජියස් ප්ලේස් එකක් විදිහට විතරක් නෙවෙයි, හරිම ලස්සන ලෑන්ඩ්ස්කේප්, ඒ වගේම river sides, walking path ගොඩාක් මෙතෙන්ට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම යන්න මෙතෙන්ට ඔයාලා යෝක්ෂියර් ඩේල් ආවොත්. මේ චර්ච් එක ගොඩාක් පරණයි. වගේම මෙතන අපිට අද වෙනකොට නටබුන් විතරක් දැක ගන්න ලැබුණත් අද වෙනකොටත් මේ චර්ච් එක පැරිස් චර්ච් එකක් විදිහට එයාලා මේ යොදා ගන්නවා ප්‍රේයර්ස් වලට. ඒ වගේම තව ස්පෙෂල් දෙයක් තියෙනවා ළමයි. TV සීරීස් ගැන මම කලිනුත් කතා කරපු නිසා ඔයාලට කියන්නම ඕන. මෙතන ඔයාලා හැමෝම දන්න කිලියන් මර්ෆි ඇක්ට් කරන පීකි බ්ලයින්ඩර්ස් TV සීරීස් එක ෂූට් කරලා තියෙනවා. ඔය ඔතන ඔයාලට පේනවා ඇති හා පැත්තේ ස්ටෙපිං ස්ටෝන් වගේක් තියෙනවා. අන්න ඒ තැන් එහෙම ගොඩක් එයාලා මේ යූස් කරලා තියෙනවා එයාලාගේ ෂූටින්ග්ස් වලට. ඉතින් දැන් නම් එතන මේ ගොඩාක් වතුර පාර සැරයි. එහෙම මේ එතනින් යන්නවත් බෑ. ඉතින් ඒ වගේ ඩීටේල්ස් ටිකක් තමයි ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න තියෙන්නේ. ඔයාලා මේ දැන් දකින විදිහට තමයි අද වෙනකොට බෝල්ටන් ඇබී කැතීඩ්‍රල් එක පේන්නේ. අපි එහෙනම් ඩ්‍රෝන් ෂොට් එක බලමු. බලන්න ගයිස්, ලස්සනයි. දැන් යනවා යෝක්ෂියර් ඩේල් වල තියෙන ලස්සන චූටි විලේජ් එකක් බලන්න. ග්‍රාසින්ටන් තමයි මේ විලේජ් එකේ නම. දැන් වෙලාව හරියටම 3:22යි. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ග්‍රාසින්ස්ටන් විලේජ් එක බලන්න. කායක පාක් කරා. දැන් තියෙන්නේ විලේජ් එක බලන්න යන්න. ඉතින් තමයි යන්න කියලා තියෙන්නේ ඒගොල්ලෝ. බලමු ගිහිල්ලා. ටිකක් වහිනවා. ඔව් ටිකක් වහිනවා. කුරුල්ල කෑ ගහනනේ. ග්‍රාසින්ස්ටන් කියලා කියන්නේ ස්මෝල් විලේජ් එකක්. ඒ වගේම මේ විලේජ් එකේ තියෙන හැම හවුස් එකක්ම හදලා තියෙන්නේ ස්ටෝන්ස් වලින්. මේ විලේජ් එකේ ෆුට්පාත්, ස්මෝල් කැෆේස්, මාකට් වගේ ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා සමර් එක කාලෙට මේ විලේජ් එකට විසිට් කරොත් ඔයාලට සමර් ෆෙස්ටිවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම වින්ටර් සීසන් එකට ලස්සන කලර්ෆුල් ක්‍රිස්මස් මාකට් එහෙම ගොඩාක් ඔයාලට මේ විලේජ් එක ඇතුළේදී බලා ගන්න පුළුවන්.
හරිම ලස්සන ෆොටෝජෙනික් විලේජ් එකක් මේ විලේජ් එක. ඒ වගේම හරිම නිශ්ශබ්ද ස්වභාවික ලස්සන 100%ක්ම තියෙන ගැමි සුන්දරත්වය ලස්සනට ඉස්මතු කරලා පෙන්නන පැරණි ගම්මානයක්. හරිම රිලැක්සින් කන්ට්‍රිසයිඩ් වයිබ් එකක් ගේන මේ විලේජ් එක ඇතුළට යන්න මට නම් දැනුනේ හරියට ඉංග්ලිෂ් කල්චරල් මූවි එකක් ඇතුළට අපි යනවා වගේ. ඉතින් අපි ඒ කාලේ බලපු ඉංග්ලිෂ් කල්චරල් මූවීස් වලත් මම මේ වගේ ලස්සන ගම්මාන දැකලා තියෙනවා. ඉතින් අද වෙනකොට මට ඒ ලස්සන මගේ ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන් වුණ එකට මට පුදුම සතුටක් දැනෙනවා. ඉතින් අපි හිතුවා ඒ ලස්සන ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ විලේජ් එකේ තමයි Wuthering Heights movie එකේ old version එක 1992 රිලීස් කරපු movie එක shoot කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලා හැමෝම දන්න All Creatures Great and Small කියන movie එකත් එයාලා shoot කරලා තියෙන්නේ මේ location එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ village එකේ තියෙන්නේ අමුතුම ලස්සනක්. ඒ අර cozy ඒ වගේම gloomy vibe එකත් එක්ක village එකේ අමුතුම ලස්සනක් පේනවා. අපි ගියෙත් කොහොමත් winter season එකේ. එතකොට මේ වගේ අඳුරු කාලගුණයක් තමයි තිබුණේ. මුළු trip එක පුරාවටම ඕගොල්ලෝ ඒක experience කරන්න නැති. මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා මම summer එකේ තියෙන ඒ ඉර එළියට වගේම winter එකේ අපි මේ දකින අඳුරු කාලගුණයට මම හරිම ආසයි. ඒකේ ඒ ෆීලිං එක කියාගන්න මට ඔයාලට තේරෙන්නේ. ඒ ෆීලිං එක වෙනස්ම හැඟීමක්. මේ වගේ ක්ලයිමේට් එකක උණු කෝපි කෝප්පයක් බොන ගමන් තමන් ආසම සින්දුවක් අහගෙන ලස්සන view එකක් දිහා බලන් ඉන්නකොට ඒක අමුතුම එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම. මේ වගේ තැන්වලට එනකොට මේ homemade sticky toffee sticky cake නේද? homemade sticky cake. ඊළඟට golden syrup cake කියලා තව එකක් තියෙනවා. මේ ඒගොල්ලෝ ඒවට ගණන් දාලා තිනවා. මෙන්න මේ box එක ඇතුලේ ඒ කෑම තියෙනවා. ඉතින් සල්ලි දාලා ගන්න තමයි තියෙන්නේ box එක ඇතුලේ. මම හිතන්නේ මේ ගෙදරයි තමයි ඒක කරන්නේ. මේ විදිහට Grasington village එක explore කරලා අපි මේ දැන් මොනා කරන්න යනවා කියලාද ඔයාලා හිතන්නේ? අපි යෝක්ෂයර් වල countryside එකට සමු දීලා යෝක්ෂයර් වල coast side එක explore කරන්න තමයි මේ දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් යෝක්ෂයර් වලට එන ගොඩාක් travellersලා යෝක්ෂයර් වල village side එක විතරයි explore කරන්නේ. ගොඩාක් දුරට coast side එකට යන ප්‍රමාණය ගොඩාක් අඩුයි. ඉතින් අපිට හිතුණා ඔයාලට මේ දෙකේ තියෙන වෙනස කොහොමද කියලා පෙන්වන්න ඕනි කියලා මේ trip එක පුරාවටම. ඉතින් අපි කලින් ගිය village side එක ගත්තොත් ඇත්තටම වෙනස්ම quiet traditional English countryside එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් උනේ. ඒ වගේම hike කරන්න stone cottages, tea rooms, ඒ වගේම ලස්සන විවිධාකාර mountains ඔයාලට බලා ගන්න පුළුවන් village side එකේ. coast side එකට යනවත් එක්කම අපිට beaches, seafood cliffs, ඒ වගේම seaside arcades, seaside view මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන් coast side එකේ. coast side එකේ අපිට දැනෙන feeling එක මොන වගේද කියලා ඔයාලා හිතන්නේ? ඇත්තටම fresh sea එක ඒ වගේම හරිම පවර්ෆුල් එනර්ජි එකක් හිතට දැනෙනවා නේද බීච් එකක් ළඟ එහෙම ඉන්නකොට. ඉතින් ඒ වගේ ෆීලිං එකක් තමයි අපිට coast side එකේ දැනෙන්නේ. village side එකේ ඉන්නකොට අපිට ඇත්තටම අර හරිම calm, relaxing vibe එකක් නෙගෙන්නේ. ඉතින් අපි බලමු මේ දෙකේ තියෙන වෙනස මොන වගේද කියලා. දැන් මේ ගොඩක් රෑ වෙලා අපි coast side එකට යනකොට අපි අද නවතින්නේ අපේ third day එකේ අපි මේ නවතින්නේ
වයිට් බේ කියන ලස්සනම කෝසයිඩ් සිටි එකක. අපි මේ හරියම මේ කිට්ටුවම තමයි හොටෙල් එකක් බුක් කරේ. ඒ කියන්නේ බීච් එක එකත් එක්කම තමයි හොටෙල් එක තියෙන්නේ. හරිම ලස්සන සීසයිඩ් view එකක් එක්ක. ඉතින් අපි බලමු හරිම එක්සයිටඩ් මම නම් මොන වගේද රූම් එක මොන වගේද view එක කියලා බලන්න. මේ දැන් රෑ වෙලාව හින්දා කිසිම දෙයක් පේන්නේ කරන්නේ නැහැ. අපි හරියටම හෙට උදේට බලමු මොන වගේද මේ වයිට් බේ සිටි එක කියලා. දැන් ඔයාලට ඔය ඈතින් පේන්නේ අපි බුක් කරපු හොටෙල් එක. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි බලමු හෝස් සයිඩ් එකේ මේ සිටි එකේ view එක මොන වගේද, එතකොට හොටෙල් එක ඇතුළ මොන වගේද, තියෙන කෑම ඒ හැම දෙයක්ම අපි එක්ස්පීරියන්ස් කරනවා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් හැම එකක්ම බෙදා ගන්න ඔයාලත් අපිත් එක්ක අපේ ට්‍රිප් එකේ එහෙනම් මේ විදිහට අපිත් එක්ක යන් දිගටම. වයිට් බේ වල ෆස්ට් ඩේ එකේ ස්ටේ ලොකේෂන් එක විදිහට අපි චූස් කරේ රොයල් හොටෙල් එක. ඉතින් මට ඔයාලට චුට්ටක් පෙන්නන්න උනා හොටෙල් එක එළියෙන් කොයි විදිහටද පේන්නේ කියලා. ඉතින් මේක ගොඩක් ලොකු හොටෙල් එකක්. ඒ වගේම මම හිතනවා ඇතුළත් ලස්සන ඇති කියලා. ඉතින් මේගොල්ලන්ගේ කාපා කියන එක තියෙන්නේ හොටෙල් එක පිටිපස්සෙන්. දැන් ඔය අපි කා එක පාක් කරලා ඇතුළට යනවා චෙක් ඉන් වෙන්න තමයි ඔයාලා මේ දකින්නේ. හරි ඔයාලට ටක් ගාලා චූටි රූම් ටුවර් එකක් කරන්නම්. මේ විදිහට තමයි රූම් එක ඇරේන්ජ් කරලා තිබුණේ. අර ඔයාලට පේනව නේද වෝල් පික් එකක්. ඒකේ තියෙන්නේ වයිට් බේ බීච් එක. ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට හොඳ ස්පේස් එකක් තියෙන රූම් එකක් තමයි අපිට හම්බුනේ. හරිම ලස්සනයි කෝසි. ඒ වගේම ලොකු වින්ඩෝ එකක් තියෙනවා. ඒ වින්ඩෝ එකෙන් උදේට මොන විදිහටද view එක පේන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ විදිහට තමයි bathroom area එක තිබුණේ. මේ විදිහට sink එක, mirror එකක්, ඊට පස්සේ මෙතන bath tub එකක් දීලා තිබුණා. shower area එක වෙනම මේ විදිහට හරිම ලස්සනට arrange කරලා තිබුණ හැමදේම. අපි දැන් යනවා කෑම කන්න මොනවා හරි අරගෙන එන්න. මේ අපි එන ටයිම් එකේ හරියටම අපි එද්දි 8:15 රෙස්ටොරන්ට් එක වහලා. ඉතින් දැන් යන්න වෙනවා කෑම මොනවා හරි ගන්න. ඊසිම දේ මේ වෙලාවේ ගන්න මේ ඇරලා තියෙන්නේ ඩොමිනෝස් එක විතරයි. ඉතින් අපි හිතුවා ඩිනර් එකට පිට්සා ගන්නවා කියලා නේ. එන ඔප්ෂන් එකක් නැහැ අපිට. යා මේ මොකද්ද මේ බින්ගයක් වගේ එකක් ඇතුලෙන් යන්නේ කියන්න මොනවා හරි පීසා 4ක් අරන් යන්නේ කන්න උදේ ඉඳන් කාලා නැහැ මෙතන හම්බුනේ මේක විතරයි ගත්තා තියෙනවා පීසා 4ක් ගත්ත ගන්න බුදු මම්මේ දෙයියනේ උදේ ඉඳන් අපි කාලා නැහැ බඩගින්න අර ගත්තට ගන්න හම්බෙන්නේ නැහැ මෙච්චර. ඔව් මේ තින් ඇන් ක්‍රස්ටි එකනේ ගත්තේ අපි. ඔව් නිවෙන එක කේස් එක. ඔව් ඊට පස්සේ ඉතින් ගත්ත පීට්සා ටිකත් අරගෙන අපි මේ විදිහට ආපු ගමම්ම මේ වොෂ් එකක් දාලා ටක් ගාලා කන්න ලැහැස්සි වෙනා. මේ විදිහට ඉතින් අපි මේ කොහොම හරි ගත්තට මේ ඔක්කොම කන්න බැරි වුණා. අපි හතරෙන්ම මේ ටික ඉතින් try කරලා බැලුවා. චුට්ටක් TV එක බලලා රිලැක්ස් වුණා. next day එකට prepare වෙන්න ඕන හින්දා ගොඩක් දැන් බලන්න යන්න තියෙන හින්දා. මේ next day morning ඔයාලට මම promise වුණ විදිහටම අපේ room එකේ ඉඳලා එළියේ view එක කොහොමද පේන්නේ කියලා තමයි ඔයාලට මම මේ අරගෙන ආවේ. බලන්නකෝ sea view එක. ඒ වගේම white bay city එක කොච්චර ලස්සනට පේනවද කියලා. ඒ වගේම උදේම නැගිට ගමන් හරිම ලස්සන sunrise එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. බලන්නකො කොච්චර ලස්සනට පේනවද කියලා white bay city එක. හරියට නිකන් චිත්‍ර කතා පොතක් අස්සේ අතරමං වුණා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ.
පුදුම ලස්සනයි. මම මේ view එක දිහා ගොඩාක් වෙලා බලාගෙන හිටියා. මොකද මට මේ view එක අමතක කරන්න ඕන view එකක් නෙමෙයි. මගේ ජීවිතේ දැකපු ලස්සනම view එකක්. මට මේ view එක මගේ ජීවිත කාලෙම මගේ හිතේ තියන් ඉන්න ඕන හින්දා ගොඩාක් වෙලා බලාගෙන හිටියා. සන්රයිස් එක බලලා අපි ගියා පහළට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් මේ තමයි අපි නැවතිලා ඉන්න හොටෙල් එක. මේ විදිහ ලස්සන view එකක් තියෙනවා. ලොබි ඒරියා එක තමයි ඔයාලා මේ දැන් දකින්නේ. මෙයාට හම්බෙලා යාළුවෙක්. කඩුමාලිස්සගේ මොකද? මහතුන්. අර උඩත් ඉන්නවා. මී ගොයියා. උඩ ඉන්නේ අර. මණ්ඩු කැඩෙන්නේ. මේ විදිහට හරි ලස්සනට තියෙන්නේ මේගොල්ලන්ගේ. ඔව් මේගොල්ලන්ගේ මම හිතන්නේ මේ තීම් එක ඒක හොටෙල් එකේ. මේ මාර ලස්සනයි මේ බලන්නකෝ නේ. මේ පික්චර්ස් එම වෝල් එකේ තියෙන මාර ලස්සනයි. වව්. අපි ඇවිල්ලා ඉන්නේ රෙස්ටෝරන්ට් එකට බ්‍රෙක්ෆාස්ට් තියන. මේක තමයි මේගොල්ලන්ගේ බ්‍රෙක්ෆාස්ට් එක තියෙන ඒරියා එක. මේ විදිහට මොනවද තියෙන්නේ බලමු අපි. croissants එහෙම තියෙනවා. අරලා පෙන්නන්න බබා. මේ විදිහට croissants එතකොට salad එක, fruit salad එක. මේක අර berry වගේ නේද? යෝගට් වලට තියෙන granola. මේ විදිහට තියෙන්නේ. මෙතන ටී කොෆි ඒ වගේම ජූසස් වර්ග ඒගොල්ලෝ ටෝස්ට් ඔයගලන්ට ඕනේ නම් ගන්න ටෝස්ට් එක ඇංකර් බටර් දෙන්න. ඇංකර් බටර් එකක් තියෙනවා. ලංකාවේ ඇංකර්. ඊට පස්සේ මේ සෙක්ෂන් එකේ තියෙන බ්‍රෙක්ෆාස්ට් එකට ඒගොල්ලන්ගේ හොට් සෙක්ෂන් එකනේ. ලක්කොඩි. හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක arrange කරලා තිබුණේ යාලා ඉතින් මේ විදිහට අපි ගත්තේ යෝක්ෂයර් බ්‍රෙක්ෆාස්ට් එකක්. ඉතින් යෝක්ෂයර් බ්‍රෙක්ෆාස්ට් එකක් එපයි ගන්න. ඔය විදිහට තමයි ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක enjoy කළේ. අපි යනවා වෙබ්බේ සිටි එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න ඩ්‍රෝන් ෂොට් එකක් ගන්නනේ. බලමු කොහොමද වෙන්නේ කියලා. ඔව්. we think ground floor. Going up. ඔන්න බලන්නකෝ අපි එළියට ආපු ගමන් දැකපු ඒ ලස්සන view එක මේ තමයි වෙබ්බේ සිටි එක. ටිකක් gloomy තමයි. හැබැයි ඒ gloomy අඳුරු පරිසරය මේ සිටි එකට වෙනමම ලස්සනක් අරන් එනවා කියලා මට හිතෙනවා. මේ විදිහට තමයි අර normally බැලුවහම පේන්නේ සිටි එක. නිකන් බලන කෙනෙක්ට පේන්නේ මේ විදිහට. අපි දැන් බලමු උඩින් අපිට කොහොමද ඩ්‍රෝන් එකෙන් සිටි එක පේන්නේ කියලා. මේ විදිහේ view එකක් තියෙන්නේ හරි ලස්සනයි. වෙනමම ලස්සනක් තියෙන්නේ. මේ තියෙන මෙතන මේ අපි ඉන්න හොටෙල් එක මේ. එක්ස් ගඟ උතුරු මුහුදට මුණ ගැහෙන ස්ථානයේ තියෙන මෙම දර්ශනීය වෙරළ තීරය යෝක්ෂයර් කෝස්ට් එකේ තියෙන ඉතාමත් සුන්දර ඓතිහාසික නගරවලින් එකක් වන විට්බී ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බ්‍රෑම් ස්ටෝකර් 1897 ලියපු
ඩ්‍රැකියුලා නවකතාවට මුලින්ම ආభాෂය ලබා දෙන්නේ ඔයාලට ඔය උඩින් පේන කඳු මුදුනේ තියෙන වයිට් බේ ඇබි මොනිස්ට්‍රි එක දැකලා ඉන්ස්පයර් වෙලා තමයි එයා ඒ කතාව ලියන්න පටන් ගන්නෙ. අපි හැමෝම දන්නේ ෆිල්ම් එකේ අපි දකින ඩ්‍රැකියුලා කියන පුරාවෘතයනේ. ඒත් ඒක ඇත්තටම ලියලා එකට පණ දුන්නේ බ්‍රෑම් ස්ටෝකර් කියන පුද්ගලයා. ඉතින් මේ වගේ රස කතා ගොඩක් එක්ක තමයි මේ වයිට් බේ සිටි එක නිර්මාණය වෙලා තියෙන්නේ. පුදුම හිතෙනව නේද? Yang home. Sering metro. Apa saran ai? Ya. Kadla dan. I don't want to go. අපි අරයට යන්න හැදී. බයි දෙනා මේක ඇවිදිද්දි. මේක යට වෙන්නේ. ලයිට් හවුස් එක අර මාල් ලස්සනයි. කොහොමද? Ya. අරාරියෙන් මුහුද ළඟටම ගියා හැකි. ගොඩක් කට්ටිය මාළු අල්ලලා හිටියා. අපි ඒ හරියට ගියේ නැහැ. දැන් චෙක් අවුට් වෙන්න ටයිම් එක හරි. ඒක නිසා විත්බි වලට සමුදීලා අපි යනවා ඉස්සරහට තව. බලමු ඉස්සරහ මොනවද තියෙන්නේ කියලා. ෂූට් කරගන්නේ. මෙතනින් හතුරු වෙද්දී නැව් වලට රෙඩි යනවා. ඔව්. අපේ ගෝල් ෆේස් එකේ තියෙනවනේ. ඔව් මතකයි. සීගල්ස්ලා. මේගොල්ලෝ ඉන්නවා මෙහෙ මෙතන. මේ හරිය නිකන් වෙනිස් වගේ. ගෙවල් ටිකද. Wow, looks amazing. ලස්සනයි. සිග්නල් ඊයේ අපේ ස්ටේ ලොකේෂන් එක ගැන මොකද හිතෙන්නේ? රූම් එක නම් ලොකුයි මේ සර්විස් එක හරියන්නේ. සර්විස් නම් ඒගොල්ලන්ගේ ටිකක් හරි මදි. ඉතින් හොටෙල් එක නම් ගොඩක් ලස්සනයි. රේට්ස් තිබ්බත් 7.91 so like සර්විස් වලට මං හිතන්නේ මේ අඩු රේටින්ග්ස්. එයාරින හොටෙල් එක නම් මාරම ලස්සනයි. ලස්සන view එකක් තිබ්බනේ අපිට. අපි ඒ ටිකත් ඔයගලන්ට ක්ලිප්ස් දාන්නම්. ඔයගොල්ලෝ ඒ ටික බලලා තමයි මම මේ කතා කරන එක බලන්නේ. එතකොට ඔයගොල්ලෝ දකි කොහොමත් මේ හරි ලස්සන view එකක් තිබ්බා. ඉතින් දැන් අපි යන ගමන් මග ඉන්නේ. බලමු. ඔයගලන්ට ලස්සන මේ ලොකේෂන්ස් ටිකක් තියෙනවා. ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ස්පෙෂලි අපේ මේ ට්‍රැවල් එකේ මේන්ම රීසන් එක අපි මේ ට්‍රැවල් එක කරන්න අපිට ඕනුනේ ඩ්‍රෝන් ෆුටේජස් ටිකක් ගන්නනේ. ඒකයි මේ අලුත් කැම් එක චෙක් කරන්න. චෙක් කරන්න අයෝ. අන්න එනවා. ලිඩල් එකට ගියා මොනව ගන්න ගියාද මන් දන්නේ. මොනවද වා ගත්තේ? මට චොක්ලට් ගෙනල්ලා අනේ. මේ බලන්න මට චොක්ලට් අරගෙන ඇවිල්ලා මෙයා. ට්‍රැවල් එක ගැන ඔයාලට ක්වික් අප්ඩේට් එකක් දෙන්නම්. දැන් අපි ඉන්නේ විත්බි වල තාම. විත්බි වල අපි ආවා කායක චාර්ජ් කරන්න අපේ නෙක්ස්ට් ස්ටොප් එකට යන්න කලින්. දැන් අපි මෙතනින් කායක චාර්ජ් කරගෙන හිතාගෙන ඉන්නේ ස්ටේට් කියලා ෆිෂිං විලේජ් එකක් තියෙනවා. ඒක බලන්න යන්න. එතන ගොඩාක් ලස්සනයිලු. අපි හිතාගෙන ඉන්නවා ඔයාලට එතන ඩ්‍රෝන් ෆුටේජස් ටිකක් ගන්න. මොකද අපිට එක්ස්ප්ලෝර් කරන්න යන්න නම් ලොකු ටයිම් එකක් නැහැ. මොකද අපි අද කෙලින්ම ගෙදර යන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ දැන් යන ප්ලේසස් ටිකත් බලාගෙන හිම්මම. ඒක නිසා අපි හිතුවා දැන් යන හැම තැනකම ඔයාලට ඩ්‍රෝන් ෆුටේජස් විතරක් දානවා කියලා. මොකද රීසන් එක අපි මේ දැන් යන තැන් හැම එකක්ම
ගොඩක් ලස්සන අර රෝන් ෆුටේජ් එකෙන් බලනකොටලු. ඉතින් ඒක නිසා තමයි අපි හිතුවේ සිටි එක වැඩි එහෙම එක්ස්ප්ලෝර් කරන්නේ නැතුව ඔයාලට ඩ්‍රෝන් ෆුටේජස්ම දානවයි කියලා. මුලින්ම යන්න තියෙන ස්ටේට් වලට. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ කියන තරම් ලස්සනට ඩ්‍රෝන් එකට මේ view එක කැප්චර් වෙනවද කොහොමද කියලා නේද? ක්ලයිමේට් එක නම් ටිකක් gloomy. හැබැයි hopefully වහින් නැතුව තිබ්බොත් අපිට ප්ලෑන් කරපු විදිහටම වැඩ ටික කරගන්න පුළුවන්. වැස්සොත් නම් අපිට සිද්ධ වෙනවා හැමදේම නතර කරලා මේ ගෙදර බලා පිටත් වෙන්න. බලමු. මම ප්‍රේ කරනවා වෙදර් එක හොඳට තියෙන්න කියලා. එහෙනම් කායික චාර්ජ් කරගෙන අපි යමු ස්ටේට් බලන්න. මෙන්න තියනවා ස්ටේට් විලේජ් එක. ටක් ගාලා හිතුවා ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්වන්න ඕනි කියලා. අපි හිතන් හිටියේ නෑ එක්ස්ප්ලෝර් කරන්න. නමුත් හිතුණා පොඩ්ඩක් පෙන්වන්න ඕනි කියලා. මෙහෙම පේන විදිහත් අපි යන් චුට්ටක් බලමු කොහොමද පේන්නේ කියලා. ඉතින් හරි චූටි ලස්සන හුරුපුටි ෆිෂින් විලේජ් එකක්. බාන ස්ට්‍රීට් එක පේන විදිහ හරි ලස්සන අමුතු විදිහට පේන්නේ. ලස්සනයිනේ. මේ බලන්න මේ ගෙවල් හදලා තියෙන විදිහ. මේ සිටි එකේ හැම තැනක්ම හදලා තියෙන්නේ එක ළඟට එකතු කරලා හදලා තියෙන්නේ ළඟ හැමදේම. හරි ලස්සනයි ඉතින්. ගොඩක් සීගල්ස්ලා ඉන්නවනේ. යෝක්ෂියවල වඩාත්ම දර්ශනීය දීවර ගම්මාන වලින් එකක් ලෙස ස්ටේට් නම් කරන්න පුළුවන්. ඒ වගේම පටුගල් සහිත වීදි, ඔයාලට මේ පේනවා වගේ ලස්සන වර්ණවත් චූටි ගෙවල් මේ ගම්මානයට හරීම ලස්සනක් එකතු කරනවා. ඒ වගේම ඔයාලා හැමෝම අහලත් ඇති ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ගවේෂකයෙකු වන කැප්ටන් කුක් එයාගේ ජීවිතය ආරම්භ කරන්නේ මෙන්න මේ චූටි ෆිෂින් විලේජ් එකේ ඉඳලා. ඒ කියන්නේ එයාගේ ජීවිතේ යා මුලින්ම වැඩ කටයුතු ආරම්භ කරන ස්ථානය ලෙස මෙතන නම් කරන්න පුළුවන්. බලන්නකො ඉතින් කොච්චර ලස්සනද කියලා මේ චූටි ගම්මානය. අපිට නම් ගොඩාක් වෙලා තිබුණේ නැහැ මේ විලේජ් එක එක්ස්ප්ලෝර් කරන්න. ඒත් අපි ඩ්‍රෝන් එක යවලා හරිම ලස්සනට මේ විදිහේ ලස්සන වීව් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ඔයාලත් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න. මේ වුණා යාලා yes එකයි. වාගේ තැංග. හරි. අදින්න. මම වහිනා ඒ පාර. රේ ගසක් යනවා. ඔය විදිහට තමයි ඉතින් අපි ස්ටේට් විලේජ් එක බැලුවේ. දැන් අපි ආයේ ඩ්‍රයිව් කරනවා අපේ නෙක්ස්ට් ලොකේෂන් එකට. අපි බලමු එහෙනම් අපි ඊළඟට කොහෙද යන්නේ කියලා. මං හිතන විදිහට අපි ඊළඟට යන්නේ රන්වික් බේ එක බලන්න. බලමු එතනත් කොහොමද කියලා එහෙනම්. මේ විදිහට තියෙන රන්වික් බේ එක බලමු පල්ලෙහාට බහැලා කොහොමද view එක කියලා. මේක නගින්න ගියාම තමයි එපා වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මොකද?
ස්ටේත් වගේම තමයි රන්ස්වික් බේ කියන්නෙත් ක්ලිෆ් කොටේජස් තියෙන හරිම ලස්සන බේ එකක්. ඒ වගේම මෙතන ගොඩාක් අය ෆොසිල් හන්ටිං වලට ප්‍රසිද්ධයි කියලා කියනවා. ඉතින් අපි නම් ඒක ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ. එහෙම කියලා කියනවා. ඒ වගේම ඔයාලට මෙතන පරණ ගල්වල තියෙන ඇමෝනයිට්ස් එහෙමත් බලා ගන්න පුළුවන්ලු. අපි ගොඩක් පහලටම බැස්සේ නැහැ. මේ පේන විදිහට තමයි ඔයාලට රෙකෝඩ් කරගත්තේ. මොකද අපි යන දවස ගොඩාක් වින්ඩි. ඒ වගේම අපි ගියෙත් වින්ටර් එකේ. ඒක නිසා අපි ගොඩක් පහලට බහින්න නැතුව මේ පේන විදිහට ඔයාලට බලන්න මේ ලස්සන රෙකෝඩ් කරගත්තා. රන්ස්වික් බේ එකත් බලලා අපි එහෙම්මම දැන් මේ යන්නේ රොබින් හුඩ් බේ එක බලන්න. එතන නම් ගොඩක් ලස්සනයි. ඒ වුණාට බලන්නකො අපි යන අතරමඟදී මේ විදිහට වහින්න ගත්තා. ගොඩක්ම හයියෙන් නෙවෙයි. ඒ වුණාට ඉතින් අර ලාවට චුට්ටක් වහින්න ගත්තා. බලමු ඉතින් ක්ලයිමේට් එක හොඳ වුණොත් අපිට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් වෙයි රොබින් හුඩ් බේ එක. කොහොම හරි ඉතින් හරිම ලස්සන සිටි එකක් බලන්න තමයි අපි දැන් මේ ඊළඟට යන්නේ. බලන්නකො අපි මේ යන රූට් එකම කොච්චර ලස්සනද කියලා. ඉතින් ගොඩක් සනී වෙලාවට නම් මේ රූට් එක හරිම කලර්ෆුල් විදිහට ලස්සනට පේනවා ඇති. අපි මේ යන්නේ වැස්ස මිහිදුම ඒ වගේම අර ග්ලූමි ක්ලයිමේට් එක මැද නිසා කිසිම දෙයක් හරියට අර ක්ලියර් මදි. ඒ වුණාට ඉතින් අර ඒකෙත් අමුතුම ලස්සනක් තියෙනවා මේ ක්ලයිමේට් එකෙත්. ඉතින් මේ වින්ටර් එකේනේ අපි මේ ගමන යන්න පටන් ගත්තේ. ඔයාලා දකිනවා වගේ මේ වීඩියෝ එක පුරාවටම ඔයාලට පේන්නේ ග්ලූමි වයිබ් එකක් තියෙන ට්‍රැවල් එකක් තමයි මේ vlog එක පුරාවටම ඉතින් තියෙන්නේ. ඒකත් ඔයාලට වෙනස් එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා අපි හිතනවා. අන්න දැන් ඔයා කියන්නකෝ මොකද්ද තත්ත්වය කියලා බලන්න ඕනේ නේ. ගයිස් මෙතන මේ අර පුනාටු වගේ තියෙන වෙලාවට ලස්සනට රැළ ගහනවා මේ ඒ බේ එකට. ඒක තමයි අපි ගන්න අපු view එක. අද තත්ත්වේ අද කොහොමද දන්නේ? ඔව්. මොකද සැර නැහැ. ඒ වගේ view එකක් අද නම් නැතුව ඇති කියලා අපිට හිතෙනවා. අද නිකන් මේ මොකද නිකන් කූල් එක වගේ තියෙන ස්ටේබල්. ඔව්. අල්ලක් නැහැ අද. ඒ ගිල බලමු. ඔව්. ඔයාලත් අපිත් එක්ක ඉන්න අපි වෙන්නන්න මොනවද කියලා. රොබින් හුඩ් බේ එක ළඟ තියෙන හොටෙල් එක මේක. හරි ලස්සනයි මේ පාර නන්නේ බබා. වෙනම වයිබ් එකක් තියෙන්නේ. කායික පාක් කරලා අපි මේ විදිහට ලස්සන වෝක් එකක් තියෙන්නේ පල්ලෙහාට. අපි ඉතින් ඇවිදගෙන ගියා. මගේ කොණ්ඩේ බලන්නකො. ඔයාලට මගේ කොණ්ඩේ දැක්කම පේනවා ඇති කොච්චර වින්ඩිද කියලා අද. පුදුම සැරට හුළඟ තිබුණා. ඉතින් අපි මේ ওই දෙපැත්තේ ලස්සන බලාගෙන පල්ලෙහාට බැස්සා. හරිම ලස්සනයි. ක්ලයිමේට් එක ග්ලූමි ඒ වගේම හරිම වින්ඩි. ඉතින් මම නම් හරි ආසයි මේ වෙදර් එකටත්. හරි අමාරුයි තමයි ඔය රෙකෝඩ් කරන වැඩ කරගන්න එහෙම. ඒ වුණාට ඉතින් අර අමුතුම හැඟීමක් දැනෙනවා ඒ ක්ලයිමේට් එකේ අපි මොනවාද ට්‍රැවල් කරන කොටත්. මොකද අද නිසංසලයි. රළු නැත. කොහොමද අර view එක ගන්න අපි drone එකෙන්? chocolate. මේ කඩේ බලන්න ඕනේ. ඔයාලා හිතනවා නම් ට්‍රැවල් එකක් එන්ජෝයි කරන්න සනී වෙදර් එකක්ම තියෙන්න ඕනේ කියලා නැහැ. මට හිතෙන්නේ ඒකේ ඔපොසිට් සයිඩ් එක. රොබින් හුඩ් බේ එක ග්ලූමි ක්ලයිමේට් එකත් එක්ක අපිට වෙනමම ලස්සනක් අරන් එනවා. හුළඟ,
මෘදු ඇස්ස, අලු පාට අහස, කොටේජර්ස් වල ඒ දාලා තියෙන ලයිට්ස් වලින් එන උණුසුම් ආලෝකය, සනී දවසක ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න බැරි වෙනමම ඩාර්ක්, මිස්ටීරියස්, මැජිකල් ෆීලිං එකක් හිතට ගේනවා. ඒ වගේම මේ නැරෝ රෝඩ් එක දිගේ ඇවිදගෙන යද්දී ස්මෝල් ෂොප්ස්, කෝසි කැෆේස්, ඒ වගේම ෆ්‍රෙන්ඩ්ලි, යන හැම තැනකදීම වෝම් වෙල්කම් එකකින් හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්මයිල් එකක් දීලා ඔයාලව පිළිගන්න ලෝකල්ස්ලා හැම තැනකම ඔයාලට දැක ගන්න පුළුවන්. මේ වෙදර් එක, ට්‍රැවල් එක රෙකෝඩ් කරගන්න හැම මොහොතකම හරිම අපහසු වුණත් හුළඟේ සහ මුහුදේ ශබ්දයත් එක්ක ඒ එන අමුතුම හැඟීම හිතට වෙනස්ම සතුටක්, සැනසීමක් අරන් එනවා. ඒක හරියට විස්තර කරොත් සන්සුන් වගේම කාලය හරහා අපි ආපස්සට යනවදෝ වගේ ෆීලිං එකකුත් මගේ හිතට එකතු කරා. ඉතින් බලන්නකො මේ මල්වල පාට, මේ අඳුරු ආලෝකය, මේ ලස්සන පුංචි සිටි එක අපිට වෙනත් කලර් එකක් මේ ට්‍රැවල් එකට එකතු කරා කියලා මම හිතනවා. මම හිතනවා ඔයාලත් ඒ ලස්සන විඳගන්න ඇති කියලා. එහෙනම් අපි දැන් ට්‍රැවල් එකේ හොඳම පාර්ට් එක බලමු. ඩ්‍රෝන් ෂොට් 1, 2, 3. කලින් ගියපු view එක මම දැන් පෙන්නන්නම්. කෙනෙක් රෙකෝඩ් කරලා දාලා තිබුණා. මෙන්න මේ විදිහට තමයි අර වඩදිය බාදිය කියන කාලවලදී ඔය විදිහට හරි ලස්සනට මේ විලේජ් එකත් එක්ක රැල්ල කම්බයින් වෙලා හරි ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට නම් ඒක බලා ගන්න හම්බුනේ නෑ. මොකද අපි යන කාලෙදී මේ විදිහට තමයි මුහුද තිබුණේ. ගෙදර යන ගමන් ට්‍රැවල් එක අපි මෙතනින් ඉවර කරලා දැන් ගෙදර යන්න හදන්නේ. Turn right onto the අව අලුත් බ්ලොග් එකකින් හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න එහෙනම්. ජය වේවා.